දැවැන්තම රියැලිටි වැඩසටහනයි. ආසියාව, යුරෝපය, ඇමරිකාව, ඔස්ට්‍රේලියාව ඇතුළු සියලු මහද්වීප හා උපමහද්වීපවල ලොව පුරා විවිධ රටවල ආහාර සංස්කෘතීන් හා මුසු වෙමින් ලක්ෂ සංඛ්‍යාත තරගකරුවන් අතරින් ජයග්‍රාහකයින් බිහි කරමින් 171 වැනි අති සුවිශේෂී කඩඉම සටහන් කරමින් දකුණු ආසියාවේ සුන්දරම පාරාදීසයට මාස්ටර් ෂෙෆ් මෙසේ සම්ප්‍රාප්ත වන වගයි. මාස්ටර් ෂෙෆ් ශ්‍රී ලංකා සුභ සෞන්දර්යත් අතීත උරුමයත් සමග අනාගතයට පියවර තබන මේ සුන්දර දිවයින ශ්‍රී ලංකාවයි. ඒ නිසාම පොහොසත් වූ ආහාර සංස්කෘතීන් සමග විවිධ ජාතීන් හා ආගම්වලින් සුසැදී සුන්දර මිනිසුන් සිටින දිවයිනක්. මම යුනිවර්සිටි සිලෙක්ට් වෙලා ඉන්නේ. හවුස්වයිෆ් කෙනෙක්. මම මාකටිං ෆීල්ඩ් එකේ වැඩ කරන්නේ. මම චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක්. I work in Middle East as a babysitter. මාගේ පොඩි බිස්නස් එකක් කරගෙන මම ඉන්නවා. මම බිස්නස් ඩෙවලොප්මන්ට් මැනේජර් කෙනෙක්. මේ ඇරඹෙන්නේ ලොව සුවිසල්ම රියැලිටි වැඩසටහනේ ශ්‍රී ලාංකීය මුහුණුවරයි. මාස්ටර් ෂෙෆ් ශ්‍රී ලංකා. හඳුනාගන්න අපේ විනිසුරුවන්. සම්මානනීය සූපවේදී පීටර් කුරුවිට. ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ඔහුගේ කතාව සංස්කෘතිය රසය සමග දිවයයි. කොළඹ ඔහුගේ මිත්තනියගේ මුළුතැන්ගෙහි උණුසුමේ සිට සිඩ්නි සහ ඉන් ඔබට ඇති පිරි පහතු කළ භෝජනාගාර දක්වා ශ්‍රී ලාංකික උරුමය ගෝලීය තලයකට ඔසවා තැබීමට ඔහු සමත් විය. සූපවේදියෙකු ටෙලිවිෂන් වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වූ ඔහු ලේඛකයෙකුද වේ. 2024 මාස්ටර් ෂෙෆ් ඔස්ට්‍රේලියා නියෝජනය සවීන්ද්‍රි පෙරේරා. ශ්‍රී ලාංකීය අපේ රසය ජාත්‍යන්තර මාස්ටර් ෂෙෆ් වේදිකාවේ එලි දැක්වූ ඇය. This dish is something that my mum used to make. It's one of those dishes where knowledge is passed word of mouth from mother to daughter in Sri Lanka. විධායක සූපවේදී කපිල ජයසිංහ. මහනුවර සීතල කඳුකරයේ සිට සූපවේදී ලෝකයට පිවිසි ඔහු සිය රස රහස් නැවුම්බ නව ලෝකයට ගෙන ආවේය. ශ්‍රී ලාංකේය ආහාරයේ ගැමි සුවඳ සහ ගෝලීය ආහාරවල තිබෙන සියුම් බව ඔහු අතින් නිමැවෙන ආහාරවල මුසු වී තිබේ. ඔහු සිනමන් ග්‍රෑන්හි ප්‍රධාන විධායක සූපවේදියයි. විධායක සූපවේදී රොහාන් ෆර්නෑන්ඩෝ පුල්ලේ. ශ්‍රී ලාංකේය අනන්‍යතාවය ලෝකයට ගෙන ගිය දෙස් විදෙස් සම්මානිත සූපවේදියෙකු වන ඔහු සිය සූපවේදී ජීවිතේ විශාල ශිෂ්‍ය පරම්පරාවක් බිහි කිරීමටද සමත් විය. බොකුස් ඩියෝර්හි ශ්‍රී ලංකාවේ සභාපති බවටද පත් වූ ඔහු කොළොම්බාර් නම් සංකල්පයේ නිර්මාතෘ වී ලාංකීය අනන්‍යතාවය ලොව හමුවට ගෙන යාමට තරම් දක්ෂ විය. සූපවේදී ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නායකත්වයන් දැරූ ඔහු අද ලෝකයේ ජනප්‍රියම සූපශාස්ත්‍ර වැඩසටහන වන මාස්ටර් ෂෙෆ් ශ්‍රී ලාංකික විනිසුරුවරයෙක් ලෙස ඔබ හමුවට පැමිණේ. අපේ රටපුරා විසිරුණු සැමට ආරාධනා කළා. ඒ සියල්ල අතරින් දහසක් තෝරාගෙන ඒ අතරිනුත් 65 දෙනෙකුට අපි මාස්ටර් ෂෙෆ් තොරගුළු විවෘත කළා. දැන් අපි තීරණය කරන්නට යන්නේ ඒ තරගකරුවන් 65 දෙනාගේ අනාගතයයි. Contestants, the dish that will change your life needs to be ready. මට ඕනේ ලංකාවේදී ඉන්ටර්නැෂනල් විදිහට කොහොම හරි කරන්න අලුත් විදිහට.
ආසයි ලෝකෙම දන්න නමක් තියෙන චෙක් කෙනෙක් වෙන්න. ඒක තමයි මගේ ලොකු ඉන්නේ. මං ආසයි පොඩි කාලේ ඉඳන් උයන්න. මාර විදිහට ආසයි. උයන්න වගේම කන්නත් ආසයි. My problem was a little bit too simple for a competition like this. I have a big problem with garnish that you can't eat. ඇත්තරම හොඳ කම්බිනේෂන් එකක් හොඳ වැඩක් කරා. ප්ලේට් එක සුපිරි. Why MasterChef? Why not MasterChef? මම මේ සේරම ගත්ත මගේ ආච්චිගෙන්. මම පොඩි කාලේ ඉඳලම එයත් එක්ක එයා වෙද්දි මම උයනවා. ඇත්තටම මාස්ටර් ෂෙෆ් ශ්‍රී ලංකා කිචන් එකට මට ඉන්න ලැබුණ එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. මේ කොම්පිටිෂන් එක ඇත්තටම මම අවුරුදු ගාණක් තිස්සේ ෆලෝ කරා. ඉතින් හරිම එක්සයිටඩ්. ඉතින් ඒක ලංකාවට එනවා කියන්නේ ඒක ලොකු ෆ්‍රැන්චයිස් එකක්, ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක්. ඇත්තටම ලොකු ඔපචුනිටි එකක්. හේතුව අපේ තියෙන cuisines, අපේ තියෙන spices, අපේ තියෙන talents අපිට showcase කරන්න platform එකක් හදලා දුන්න එක ගැන අපි ගොඩක් සතුටු වෙනවා. කෑම කියන එක it was always something personal. ඒ නිසා මම ගෙදර හැමතිස්සෙම කෑම හදන කෙනෙක්. හැබැයි ඒක කවදාකවත් එළියට කියලා එහෙම කරලා නැහැ. So this I thought that would be like a fantastic opportunity. මෙතෙක් කල් නිවසේ ආහාර පිසූ අය ලොවක් දන්නා මාස්ටර් ෂෙෆ් ඉනේ හැබෑ කරගන්න ඇවිත්. ඒ අනුව මේ සනිටුහන් වන්නේ ලොව සුපතල සුවිසල්ම සූපවේදී රියලිටි අත්දැකීම මාස්ටර් ෂෙෆ් ශ්‍රී ලංකා සීසන් 1 ආරම්භයයි. Good evening, Sri Lanka. Welcome. Ada having a special dawsak. Ada api okkomala excited vela inne because today is the first day of the first season of the inaugural MasterChef Sri Lanka. පියුම් කලාව කියන්නේ නිර්මාණාත්මක කලාවක්. Training එකක්වත් නැතුව just home cooking. මං අගේ හස්බන්ඩ් කිව්වා ඔයා බබාලා 3 දෙනා බලාගන්න මම මේකට යනවා කියලා.